හරිම අපූර්වයි. හරිම ආකර්ශනීයයි. ඉතින් මට හිතා ගන්න බෑ මේ සාරි වලින් මම මොකද්ද ලස්සනම සාරිය මොකද්ද කියලා තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔබටත් දැන් ඒ අදහසම හිතෙන්නට ඇති. මොකද ඒ තරමටම මේ ලස්සන සාරි නිර්මාණ ටිකක් තමයි ඔබගේ ඇස ගැටුනේ. ඉතින් ඔබ දන්නවද මේ මොනවද මේ සාරි නිර්මාණ මේ සාරි විලාසිතා ගැන? මම මෙන්න මෙහෙම කියන්නම්කෝ. මෙන්න ඩොලර් උපයන්න හොඳම පොයින්ට් එක ශ්‍රී ලංකන් පැච් පොයින්ට්. ඉතින් ඇත්තටම ඒ ගැන දැනගන්න කැමතිද? මේ ඩොලර් උපයන්න හොඳම පොයින්ට් එක මොකක්ද කියලා දැනගන්න කැමතිද? ඉතින් අන්න ඒ පිළිබඳවයි අද අපි මහුන් තක්සලාව ඔස්සේ කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. ඔබට මේ අලුත් දේ ගැන කියන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ පැච් පොයින්ට් කලාව පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්නට මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් පිළිබඳව අද දවසේ ඔබ දැනුවත් කරන්නට විශේෂ දේවල් බොහොමයක් දෙනවා මේ හා සම්බන්ධව අද දවසේ කතා බහ කරන්නට. ඉතින් අද අපත් සමග මැදිරියට පැමිණ සිටිනවා ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පිනී ජාතික සම්මානලාභී ඒ වගේම එක්සලා ආයතනයේ අධ්‍යක්ෂිකා චාන්දනී රාජපක්ෂ මහත්මිය. මොකද මේ වෙනකොටම චාන්දනී රාජපක්ෂ කියනකොටම ඔබට දැනෙන්නට ඇති මේ පැච් පොයින්ට් නිර්මාණ කලාව අපිට හඳුන්වලා දුන්නේ චාන්දනී මිස්ම තමයි කියලා. ඉතින් ඔන්න අද බොහෝ දේ අපි ඇස් සමග කතා බහ කරන්න සූදානම් මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් පිළිබඳව. ඉතින් අපි ඊටමත් ආදරෙන් මේ අවස්ථාවට පිළිගන්නවා චාන්දනී මහත්මිය. ආයිබෝන් ඔබතුමීට. ආයිබෝන්. ඉතින් මේ පැච් පොයින්ට් කලාව ගැන අපිට කතා කළොත් අපිට ඔබතුමී අමතක කරන්නට බෑනේ. මොකද හැමතිස්සෙම චාන්දනී කිව්වොත් නම් පැච් පොයින්ට් කලාව ඇත්තට අපේ මතකයට නැගෙනවා. ඒ විතරක් නෙමෙයි පැච් පොයින්ට් කලාවේ නිර්මාතෘවරිය අයයි. මොකද මෙම කලාව අපි ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ ඇයයි. ඒකට චාන්දනී මහත්මිය දැන් අපි පැච් පොයින්ට් කලාව ඇත්තට අපිට ආගන්තුක නැහැ. මොකද අපි මීට කලිනුත් අපි පැච් පොයින්ට් සාරි ගැන කතා බහ කරලා තියෙනවා. සාරි නිර්මාණ දැකලා තියෙනවා. නමුත් අපිට ඔබතුමියගෙන් දැනගන්න ලැබුණා මේකට දැන් අලුත් මුහුණුවරක් දෙමින් මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් වශයෙන් මේක නව මුහුණුවරක් දීලා මේක අලුතෙන් හඳුන්වා දෙනවා කියලා. ඉතින් ඇත්තටම මොකක්ද මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් වශයෙන් ඔබ දැන් අලුතින්ම හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ? ඔව් මංජුලා මෙහෙමයි. අපි ඇත්තටම මම මේ කලාව කොහොමත් හඳුන්වලා දුන්නේ මුළු මුනින්ම ශ්‍රී ලාංකීය ක්‍රමයක් ලෙසයි. එතකොට මේකෙදී එවකට තිබිච්ච වැදගත්කම අනුව අපිට කරන්න පුළුවන් වෙච්ච නිර්මාණවලට වඩා වැඩි යමක් මම මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් එකෙන් දෙන්න දැන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒක විතරක්ම නෙමෙයි. මේ විදිහට නම වෙනස් වෙන්න තවත් හේතු කාරණා ගොඩක් තිබුණා. එකක් තමයි ව්‍යාජ විදිහට මේ නම පාවිච්චි කරලා කරන සමහර වැරදි නිර්මාණ. අනිත් එක තමයි එදා අපි පාවිච්චි කරපු මේ සඳහා පාවිච්චි කරපු යම් යම් අමුද්‍රව්‍ය අද වෙළඳ පොලේ සොයාගන්න බැරි වීම. තුන්වෙනි එක තමයි නව තාක්ෂණය ඔස්සේ අපි කොහොමද මේ කලාව නව මුණුහුරකින් මේක ඉගෙන ගන්න ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන අයට දෙන්නේ. ඊළඟ එක තමයි අපි මේ ශිල්පය රැක ගැනීම. මේ ශිල්පය රැකගන්න අපිට ලොකු වටපිටාවක් හදන්න ඇත්තටම වෙන තැනකටපත් වෙච්ච නිසා මම නම පවා පොඩි වෙනස් වීමක් කරන්න හිතුවේ. ඒකයි මොකද මේ ශිල්පේ නිර්මාතෘවරිය හැටියට මට හරි දුකයි මේ ශිල්පය කරන සමහර අය මේ නම පාවිච්චි කරලා වැරදි නිර්මාණ බිහි කරන එක නවත්තන්න මට දැන් ලොකු වටපිටාවක් සකස් කරන්න වුණා. ඒ වටපිටාව තුල මින් ඉදිරියට මම මගේ ශිල්පය සොරා ගන්න බැරි විදිහට ව්‍යාජ ලෙස කරන්න බැරි විදිහට මම වටපිටාවක් හැදුවා. මින් ඉදිරියට ඒ දේ කළොත් මට නීතිමය පියවරට යන්න පුළුවන් පැත්තක් මම දැන් සකස් කරා. ඒ නිසා මගෙන් දැන් මේ ශිල්පය හදාරන අයටත් ඒ රැකවරණය ලැබෙනවා. ඒගොල්ලන්ගේ නිර්මාණවලට අගයක් වටිනාකමක් ඒකෙනුත් ලැබෙනවා. එතකොට අපේ ශිල්පයත් ගොඩාක් කල් පවත්වාගෙන යන්න පුළුවන් මේ හොඳ වටපිටාවක් මේ තුලින් ලැබෙනවා. ඒකයි මේ නම වෙනස් කිරීම තුල මම නම වෙනස් කිරීම තුල බලාපොරොත්තු වුණේ මේක තුල මේ නම විතරක් වෙනස් කරලා යම් දෙයක් කරන්න නෙමෙයි. නම වෙනස් කිරීම තුල මේ ශිල්පයට හොඳ වටපිටාවක් හදලා ලොකු පහුරක් වෙන්න කියලා කිව්වොත් ඒත් හරි.
එතකොට මේකෙන් එළියට ගිහිලා කෙනෙක් යමක් කරන්න ගත්තොත් මගින් ඉගෙනගත ගෝලය ටිකත් මම රැකගෙන ශිල්පයත් රැකගෙන මට මේක මේ ශිල්පය හඳුන්වා දීපු කෙනා හැටියට ලැබෙන ගෞරවයත් රැකගෙන ගමනක් යන්න තමයි මම නම වෙනස් කළේ. ඔව් ඉතින් අපි දැන් මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් කියලා හඳුන්වලා තියන්නේ ඔන්න නිකන් කලාවක් නෙමෙයි ඉතාමත් සුවිශේෂී ඇත්තම වටිනාකමින් කියන්නේ නිර්මාණකරණීය අතිශයින් වටිනාකමක් ඇති කලාවක් තමයි මේ චාන්දනි මහත්මිය. මට මෙන්න මේ පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් ඇත්තටම මම දැක්කා ඔබතුමියගේ මේ සාරි නිර්මාණවල එකින් එක ඒ මවලා තියෙන ඒ නිර්මාණ ඇත්තම ඉතාමත් අපූර්වයි. ඉතින් මට හිතුණා මේ දැන් මේ සාරි නිර්මාණ දැක්කහම මේවා අපිට ලබා ගන්න කැමති නම් අපි මෙලදී ගන්න කැමති නම් අපිට කොතනින්ද මේවා ගන්න පුළුවන් ලබා ගන්න හැකියාවක් තියෙනවද වෙළඳපොලේ තිබෙනවාද කියලා මම හිතන්නේ මට ඇති වුණ ප්‍රශ්නේ ඔබටත් ඇති වෙන්නට ඇති. අපි අහමු චාන්දනි මහත්මියගෙන් මේ සාරි අපිට සාමාන්‍ය කොතනින්ද ගන්න පුළුවන් මේ සාරි නිර්මාණ ගන්න හැකියාවක් තියෙනවද? කොතනකින්වත් බෑ. කොතනකින්වත් නැහැ. හරි. එතකොට මේ මෙතනදී මම එහෙම කිව්වේ කොතනකින්වත් බෑ කිව්වේ අපි මේක සාප්පුවල ප්‍රදර්ශනය කිරීම සඳහා යොදවගන්නේ නැහැ. මේකෙදී අපි වෙනත් ක්‍රමවේදයක් පාවිච්චි කරනවා මේ ශිල්පය මේ ප්‍රගුණ කරපු ශිෂ්‍යාවන්ගේ නිර්මාණ මිලදී ගන්නවා නම් ඒක කොහොමද මිලදී ගන්නෙ? එතකොට මම ඒ ශිෂ්‍යාවන් දැනුවත් කරලා තියෙනවා එක නිර්මාණයක් හදන්න පුළුවන් එක්කෙනෙක්ට පමණයි. මොකද අපි සාරියනේ මේ විකුණන්නේ අපි විකුණන්නේ නිර්මාණය. එතකොට ඒ නිර්මාණය මිලදී ගන්න කෙනාට යම්කිසි අපි සහතිකයක් දෙන්න ඕන මේ නිර්මාණය වට විතරයි. ආයි මේක අපි කිසි කෙනෙක්ට මේ නිර්මාණය හදන්නේ නැහැ. එතකොට එයාගේ පැත්තෙන් එයාට සාධාරණිකුත් වෙනවා. අපේ පැත්තෙන් අපේ ශිල්පය රැකගන්න පුළුවන් හොඳ වටපිටාවක් හැදෙනවා. එතකොට අපේ නිර්මාණශීලී බව කොටු වෙන්නේ නැහැ. මොකද එකම නිර්මාණයේ කීප තැනක තිබුණොත් බලන්නකෝ ඒක අපිට මේ ඇත්තටම අලෙවි කිරීමේදී පහසුවක් ඇති වුණත් මිලදී ගන්න කෙනාට අසාධාරණයක්. අසාධාරණයක් වෙනවා. ඒකෙන්ද අපි මේ වැඩේ කරන්නේ නැහැ. අපේ කලාව තුළ අපි ඒක රැකගෙන තියෙන එක නිර්මාණය එක්කෙනාට. දැන් ඇත්තටම ඔබ දකින්නට දැන් මේ තිරේ උනත් ඔබට දිස්සනවා ඇති මේ සාරි නිර්මාණ එකිනෙකට වෙනස් කොතරම් අපූර්ව නිර්මාණද මේ මෝස්තර නිර්මාණය වෙලා තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලා සමහර අයට හිතා ගන්නවත් බෑ. ඉතින් ඇත්තටම මේ වෙලාවේදී හිතෙන්නට පුළුවන් අනේ අපිටත් මේ කලාව ඉගෙන ගන්න පුළුවන්ද හැකියාවක් තියනවද කියලා. ඇත්තටම මේ චාන්දිනී රාජපක්ෂ මහත්මිය මේ පිළිබඳව ලංකාව පුරාම අයගේ දැනුම දැන් බෙදා හදා දීමට ඒකට අවස්ථාවන් වලට සූදානමින් සිටිනවා. චාන්දිනී මහත්මිය අපිට කියන්න දැන් මේ පැච් පොයින්ට් මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් නිර්මාණ කලාව හදාරන්නට යමෙක් සූදානමින් සිටිනවා නම් ඒ පිළිබඳව විස්තර දැනගන්නේ කොහොමද? එතකොට මේක මේ කලාව ඔබතුමියගෙන් ඉගෙන ගන්නට දැන් මේ වෙනකොටත් අවස්ථාව උදා කරලා දීලා තියෙනවද? ඒ මොන ආකාරයෙන්ද කියන විස්තර අපිට දැනගන්න පුළුවන් වේද? ඔව් මම ක්‍රමවේදයන් දෙකක් දැනට මම මේ ක්‍රියාත්මක කරලා තියෙනවා. එකක් තමයි ඔන්ලයින් හරහා ඉගෙන ගන්න කැමති අයට මේ මාස කියන්නේ අපේ මේ මාර්තු මාස 25 වෙනිදාට ප්‍රථම අපිට මේ ලියාපදිංචි වෙන්න පුළුවන් අපේ WhatsApp අංකයට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒක එක ක්‍රමවේදයක්. තව මම ප්‍රදේශ 4ක් තෝරගෙන කුරුණෑගල, නුවර, නුගේගොඩ, ගම්පහ. ඒ මධ්‍යස්ථාන 4 මම මේ යොදාගෙන තියෙනවා. මගේ ළඟට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් ශිෂ්‍යාවන් ඉන්නවා නම් ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න. ওই ක්‍රමවේද දෙක තමයි දැනට යන්නේ. හැබැයි ඉතින් මේක මගේ ළඟට ඇවිල්ලා ඉගෙන ගත්තේ නැහැ කියලා අසාධාරණයක් වෙන්නේ නැහැ ඔන්ලයින් කරන අයටත්. මම එතන දර්ශනය නොවීම විතරයි වෙන්නේ. නමුත් ඉගෙනීම තුළ දිය යුතු ක්‍රමවේද රහස් ඒ ගැන තියෙන හැම දෙයක්ම මම මේ ඔන්ලයින් හරහා කරන ශිෂ්‍යාවන්ටත් ලබා දෙනවා. ඉතින් මගේ ළඟට අර ඇවිල්ලා කරන කෙනාට ලැබෙන වරප්‍රසාද ටික ඒගොල්ලන්ටත් ලබා දීලා මේ කාණ්ඩ දෙකම එකට එකතු කරගෙන යම් කිසි ලොකු වැඩපිළිවෙලක් ඉදිරියට කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මොකද දැන් උගන්නලා අතෑරියොත් ඒ ළමයා ඒක ඉගෙනගෙන සමහර විට Tamanට විතරක් සාරියක් හදාගෙන නිකන් ඉදී. ඔව් නේ. එතකොට එතනින් එහාට යාව ගෙනියන්න කවුරුත් නැහැ. එතනින් එහාට යා ගුරුවරයාගෙන් අත්හැරිලානේ තියෙන්නේ. හැබැයි මං අත්හරින්නේ නැහැ. ඔව්. මම මේ ටික එකතු කරගෙන මේගොල්ලන්ට වෙළඳපොළ
දැන් අපි හුඟක් වෙලාවට හැමදේම ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත හැම ළමයාම කියන්නේ අනේ මේස අපි ඉගෙන ගත්තට අපිට මේව අලෙවි කරගන්න බෑ. විදිහක් නෑ. එන්න ඒකටත් මම ක්‍රමවේදයක් හැදුවා. එතකොට අපේ රටට අපේ දේශීය කර්මාන්තයකට තමයි අපි අතහිත දෙන්න මේ ශිල්පය අපි එලි දැක්වුවේ. කියන්නේ අපි සේරම හෑන්ඩ්ලූම් සාරි වලටනේ මේක කරන්නේ. එතකොට ඒ හෑන්ඩ්ලූම් සාරි නිෂ්පාදනය කරන කෙනාට හොඳ වටපිටාවක් හැදෙනව නේද? එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි මේ තවත් මේකේ මේ කාරණාවක් තියෙනවා කියන්නේ ආභරණ සඳහා යොදා ගන්න දේවලුත් අපි ලී පබළු වලින් කරන ඒවා පොල් කටු වලින් කරන ඒවා ගත්තාම මේකට තවත් ලස්සනක් එකතු වෙනවා. එකක්. ඊළඟට අපි සාරි නිර්මාණය කරනකොට ඒකේ අගේ වැඩි කරගන්න මේ යම් දේවල් යොදා ගන්නවනේ. දැන් අපි හිතමුකෝ ඔය බීඩ්ස්, සීක්වෙන්ස් ඒ වගේ අපි ඒවා යොදා ගන්න නැහැ. අපි කියන්නේ මේ පැච් පොයින්ට් සාරි යොදා ගන්නේ නැහැ. අපි හිතමුකෝ මෙහෙම දැන් කෙනෙකුට ඕන වුණා ටිකක් ෂයින් වෙන්න ඩිසයින් එක. ඔන්න ඒකට අපේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි අර සීක්වෙන්ස් අල්ලලා නෙමෙයි. ඔන්න දැන් මේ සාරි පෙළේ තියෙනවා ඩාන්සර්ස්ලා දෙන්නෙක්. ඒ දෙන්නව වෙනස්ම වූ ආකාරයක දැක්මක් තුලින් එයාගේ නිර්මාණයේ වෙනසක් ඇති කරන්න. එතකොට එයා අර සාප්පුවේ තියෙන සාරියක් දිලිසෙන එකකුයි මේ වගේ නිර්මාණය කරලා තියෙන සාරියක දිලිසෙන ස්වභාවයයි එක්ක ලොකු වරතරයක් තියෙනවා. එතකොට මේ වගේ සාරියක් අපි හිතමුකෝ ඇඳගෙන ගියා කියලා උත්සවයකට. එක්කෙනාටනේ තියෙන්නේ. ඒ සාරිය තියෙන එක තමයි විශේෂත්වය. විශේෂත්වය. සීක්වෙන්ස් අල්ලලා ඒ වගේ තව යම් කිසි දේවල් අල්ලලා සාරි තිබුණොත් ඒහා සමාන සාරි තියෙන්න පුළුවන් වර්ණය විතරක් වෙනස් වෙලා. එතකොට එතන ඒ විශේෂත්වය අපිට දෙන්න පුළුවන්. අපි දැන් මෙහෙම හිතමුකෝ අපිට ඕන දිලිසෙනේ වඳින්න කැමති නෑ. අපි කැමති හොඳ ටිකක් මැට් ෆිනිෂ් එකක් තියෙන මේ සාරියක්. ඔන්න ඒකට මම අලි රූප යොදාගෙන ඒකට අදාළව ගෝනි රේන්ද, ගෝනි නූල, පොල් කටු බොත්තම් අන්න ඒ වගේ දේවල් තුලින් අපි ඒ දේශීයත්වයේ පිළිඹු වෙන ආකාරයට මෝස්තරේ යොදාගත්තා. ඒකට අදාළව ඒක ලස්සන කරන්න විසිතුරු කරන්න අපේ සාම්ප්‍රදායික මෝස්තර රටාවල් දැන් අලි රූපයක් කියලා කියපුවාම අපිට එහෙම මතක් වෙනවනේ. ඒකෙත් මම වෙනසක් කළා. අලි දෙන්නගේ රූපේ පොටට පාවිච්චි කළා. හැබැයි හොඬ වැල කොටස විතරක් වෙනම අරගෙන සාරියේ තැන් වල නිර්මාණය කළා. දැන් අපි දැක්කයි ඒ සාරියත් අපි දැක්කයි සාරි නිර්මාණය. ඒකත් මම හිතන්නේ ඒතර ඉතාමත් නිර්මාණාත්මකව ඔබ ඒ අලි රූප ඒ සාරි මෝස්තරක නිර්මාණය කරන්න යොදාගෙන තිබුණා. බලන්නකෝ ඒකේ බෝඩර් එක දිහා බලන්න. නේ? දැන් අපි සාමාන්‍යයෙන් බෝඩර් එකක් අල්ලනකොට හිතන ක්‍රමවේදයට වැඩිය වෙනස් ක්‍රමවේදයක් එතන දීලා තියෙනවා. එතකොට රූපය හැමතිස්සෙම අලියාගේ රූපෙම හැමතැනම යොදාගත්තේ නැහැ. එතනින් කොටසක් අරගෙන ඔන්න ඒකටත් යම්කිසි අලංකාරයක් දුන්නා. ඉතින් නිර්මාණය කරලා කියලා කියන්නේ ඕකයි. නැත්තම් මොකක් හරි රූපයක් අරගෙන රෙදි කොටස් ටිකක් මේ සම්බන්ධ කරලා කරන එක නෙමෙයි. ඒ නිර්මාණය තුල අපිට කරන්න පුළුවන් උපරිම දේ කළොත් ඒ නිර්මාණයට හානියක් වෙන්නේ නැතුව ඒකේ එන්නේ වෙන කෙනෙක් ළඟ නැති කාලඟවත් නැති කොහෙවත් නැති ආකාරයේ නිර්මාණ රටාවක් තමයි බිහි වෙන්නේ. දැන් චාන්දිනි මහත්මිය මට තව පොඩි ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. මොකද මම හිතන්නේ ඔබතුමිය මේ මාසෙම කලින් සඳහන් කළා. ඔබතුමිය කිව්වා මේක දැන් අපි කලින් පැච් පොයින්ට් කියලා තියෙනකොට දැන් ඒක දැන් ශ්‍රී ලංකන් පැච් පොයින්ට් වෙලානේ. එතකොට ඔබතුමිය කිව්වා මේක ඇත්තටම වෙනස් වීමක් කරන්නට සිදු වුණේ පසුගිය කාලවකවානුව තුල මෙම නිර්මාණ කලාවට යොදා ගන්නා ගම් වර්ගයක ප්‍රශ්නයක් නිසා තමයි මේ වෙනස් වීම සහ ඒ පමාවීම ඒක කරන්නට සිද්ධ වුණේ කියලා. මේක එතකොට මෙම කලාව මේ ඇලවීමක් හා සම්බන්ධව මුල් කරගෙන සිදු කෙරෙන කලාවක්ද මේ පැච් පොයින්ට් නිර්මාණ කලාව කියන්නේ? ඇත්ත වශයෙන්ම ඇලවීමකින් කරන ඇප්ලික් කලාවක්. හැබැයි මේ ඇලවීම තුල අපිට මේක 100%ක්ම මේ ඇලවීම තුලම කරනවා කියන තැන ඉඳලා අද කතා කරන්න බෑ. එදා කතා කරන්න පුළුවන් වුණාට. ඒකට හේතුව ඒකට පාවිච්චි කරපු ගම් වර්ගය අද වෙළඳ පොලේ ගන්න නැති නිසා. ඒ නිසා අපිට ටිකක් තව මේක සංකීර්ණ වුණා. දැනටත් අපි ඒක කරනවා තමයි. නමුත් සංකීර්ණ ලෙස මේක තාක්ෂණයේ උපයෝගී කරගෙන කරන පැත්තකට දැන් මේක මේ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට එදා පැච් පොයින්ට් කරපු රටාවට
අද කරනකොට බොහෝ වෙනස්කම් මේකට එකතු වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. ඒතකොට දැන් මේවා මේ දැන් කෙනෙක් ඉගෙන ගන්න මේ හැම දෙයක් ගැනම ඔබතුමිය අවධානය යොමු කරලා එයාට දැනගන්න සලස්සනවා. අනිවාර්යෙන්ම එහෙම නැතුව ඉතින් මේක වාගෙට ඉගෙන ගත්තොත් ඒක අපේ නිර්මාණයට හානියක් වෙනකොට කෙලින්ම මේ නමට හානියක් වෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම මම ළඟට එන කෙනාට ප්‍රායෝගිකවත් ඔන්ලයින් කරන අයට ඒ පිළිබඳව දෙන දැනුම ඒගොල්ලන් හොඳට පසුවිපරමක් කරනවා මම. එහෙම කරලා ඒ නිර්මාණ රටාවල තියෙන ගුණාත්මක භාවය. හරි දැන් අපි සාරියක් ඇඳලා එක දවසක් ඇඳලා දෙවෙනි දවසේ ඒක අයින් කරන්නේ නැහනේ. ඒක සදා කාලෙටම අපි ළඟ අපි තියාගෙන අඳින්නනේ බලන්නේ. තවත් දෙයක් තියෙනවා අපේ අල්මාරියේ සාරි දැන් ගොඩක් ගන්න කෙනාගේ සාරි මේ ගොඩ ගැහෙනවා. ඒ මොකද කාලයක් යනකොට ඒ සාරි වර්ගය අඳින්නේ නැහැ. අඳින්න නැතුව යන. ඔව්. එතකොට ඒක out of fashion කියලා ඒක අයින් කරනවා. හැබැයි අපේ සාරි නිර්මාණයක් අපිට එහෙම වෙන් කරන්න ඕනේ නැහැ. ඔව්. හැම කාලෙටම හැම කාලෙටම අඳින්න පුළුවන්. ඔව්. දැන් මටත් මේ ප්‍රශ්නේ ඇති වුණා මම හිතන්නේ සමහර විට මේ අපි මේ වැඩසටහන දිහා බලන් ඉන්න ඔබටත් අන්න මේ පිළිබඳව හැඟීමක් ඇති වෙන්නට ඇති. දැන් චාන්දිනී මහත්මිය දැන් අපි හිතමු දැන් මේ සාරි නිර්මාණ දැක්කාම ඕන කෙනෙකුට ආස හිතෙනවා අපිටත් මේ නිර්මාණ කරන්න ඇත්නම් කියලා. එතකොට දැන් මේ ඔබතුමියගේ මේ පැච් පොයින්ට් නිර්මාණ පාඨමාලාව හදාරන අයට ඒතකොට සාමාන්‍යයෙන් වයස් සීමාවක් මේ බලපානවද නැත්නම් චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියනවද? එහෙමත් නැත්නම් වෙනත් සුදුසුකම් වුන් සතුව තිබෙන්න ඕනද මේ කලාව හදාරන්න? එතකොට අන්න දැන් ගොඩ දෙනෙක් මේක දැන් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නට මේ ප්‍රශ්නෙත් මතුවලා ඇති. පොඩ්ඩක් අපි මේ පිළිබඳව ටිකක් විස්තර කතා කරමුද? එකම දෙයයි තියෙන්න ඕනේ. ඔව්. කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඔය කියපො. නිර්මාණශීලී ඇහක් තියෙන්න ඕන. භාවනා යෝගී සංසුන් මනසක් තියෙන්න ඕන. ඔය දෙක යම් කෙනෙකුට තියෙනවා නම් මේ නිර්මාණ බිහි කරන්න වෙනත් කලාවන් වගේ වෙහෙසෙන වෙනත් කලාවන් තුල ඉඳගෙන කරන පීඩාකාරී තත්ත්වයන් තියෙනවානේ. ඒ කියන්නේ හුඟක් මේ නිර්මාණ තුල අපිට යම් යම් කැපකිරීම කරන්න ඕන තැන් තියෙනවානේ. ඔව්. නෑ. එහෙම නෑ. මේකෙදි Tamanne තියෙන්න ඕනේ කලාත්මක ඇහැක්. නිර්මාණශීලී බව ඇඟේ තියෙන්න ඕන. වයස් භේදයක්වත් නැහැ. වයස් භේදයක්වත් නැහැ. උපකරණ භාවිතය අඩුයි. තවත් එකක් දැන් සමහරු මගෙන් හුඟක් අහලා තියෙනවා. මිස් මට චිත්‍රාමය අඳීමේ හැකියාවක් නැහැ. මට මේ මහන්න දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ හිතනවා මහන්නත් දැනගෙන තියෙන්න ඕන, චිත්‍රාන්දින හැකියාවකුත් තියෙන්න ඕන මේ කලාව ඉගෙන ගන්න කියලා. මම කියනවා එහෙම නැහැ. අපිට යම්කිසි දෙයක් කලාවක් ප්‍රගුණ කරනකොට අපි ගුරුවරයෙකුගෙන් නම් ගුරුහරුකම් ගන්නේ ඒ ගුරුවරයා විසින් ඒ தත්ත්වයට අර ගෝලයාව අරන් යනවා. නැත්තම් අර කිසිම දෙයක් මේකට අදාළ වෙන්නේ නැහැ ඕනම කෙනෙකුට. ඔබ කුමන වයස් මට්ටමක මේ පසු වුණ අයෙක් වුණත් අනිත් එක ඔබට සුදුසුකම් නැහැ කියලා මහන්න බෑ කියලා හිටියත් චිත්‍ර අඳින්නත් බෑ කියලා තිබුණත් ඒ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඔබට පුළුවන් මේ පැච් පොයින්ට් කලාව තුළ ඔබට පුළුවන් චාන්දිනී රාජපක්ෂ මහත්මිය යටතේ මේ පුහුණුව ලබන්න. චාන්දිනී මහත්මිය මට දැන් තවත් මෙතනදී ප්‍රශ්නයක් පැන නැගුණා. මොකද අපි දන්නවා බොහෝ විට යම් නැත්නම් පාඨමාලාවන් අවසානයේ සහතික පත්‍රයක් පිරිනැමෙනවා. එතකොට දැන් මට අහන්න ඕනේ මේ පැච් පොයින්ට් නිර්මාණ කලාව දැන් ඔබතුමිය පාඨමාලාවන් පවත්වනවා. මේ පැච් පොයින්ට් කියන පාඨමාලාවත් අපි දැන් අර මුලින් සඳහන් කළා වගේ සහතිකයකට පමණක් සීමා වුණු පාඨමාලාවක්ද? ඇත්තෙන්ම නැහැ. අපි සහතිකයක් නොදෙනවට කියනවා නෙමෙයි. අපි සහතිකයක් දෙනවා. ඒ සහතිකයටත් අපි වටිනාකමක් එකතු කරන්න ඕනනේ. දැන් අපි හිතමුකෝ මේ දේ ඉගෙන ගන්න ඉන්න ළමයාට මම දෙනවා මෙන්න මාස 3ක් ඇතුළතදී අපි මේ පාඨමාලාව මේ පවත්වනවා කියලා. ඉතින් මාස 3ක් කරන පාඨමාලාව මාසෙන් ඉවර කරලා සහතිකයක් අපෙන් ඉල්ලුවොත් අපිට ඒක දෙන්න බෑනේ. දෙන්න බෑනේ. අපි හිතමුකෝ දැන් මාස 3ම ඉගෙන ගත්තා කියලා. මාස 3ම ඉගෙන ගත්තත් අපි ඒ ඉගෙන ගන්න ළමයින්ගේ නිර්මාණ ශක්තිය පිළිබඳ නිර්මාණ හැකියාවන් පිළිබඳ යම්කිසි පරීක්ෂණාත්මකව කරන මෙහෙයුමකින් තමයි පස්සේ තමයි අපි ඒගොල්ලන්ට සහතිකයක් නිකුත් කරන්නේ. එතකොට දැන් ඔබතුමියගේ මේ පාඨමාලාව හදාරලා එතකොට මේ පාඨමාලාවන් අවසානයේ අපි කියමු දැන් ඒ පාඨමාලාවට සම්බන්ධලා ඒ ශිෂ්‍යාවන් ඔක්කොම එකතු කරගෙන ඔබතුමිය කිව්වර මොන හරි දැන් ඒක ක්‍රමවේදයක් තියෙනවා මේ අයගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවන් ලබා දෙනවා කියලා කිව්වා. එතකොට ඒ ගැන ඒක කොහොමද ඔබතුමිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් ඇත්තටම මම මේක මීට කලිනුත් රජයේ ආයතන හරහත් උගන්වලා තියෙනවා. මම පෞද්ගලිකවත් කළා තියෙනවා. එතනදී මම දැක්ක දෙයක් තමයි මම කියලා දෙන දෙයට වඩා
වැඩි යමක් කරන්න පුළුවන් නිර්මාණ හැකියාවන් තියෙන අය මට මුණ ගැහිලා තියෙනවා. ඔව්. දැන් මංජුලා මගෙන් අහුව වයස් සීමාවක් ගැන. ඇත්තටම මේක වැඩියෙන් ඉගෙනගෙන තියෙන්නේ බලන් යනකොට වැඩිහිටි අය. වැඩිහිටි අය. හරි. එතකොට ඒගොල්ලන් තුල තියෙන නිර්මාණ හැකියාවන් ගෙදර ඉන්න ඒගොල්ලන්ගේ දරුවවත් දන්නේ නැහැ. ඒ තරම් දුරට හොඳ නිර්මාණ හැකියාවන් තියෙන පිරිසක් මට මුණ ගැහිලා තියෙනවා. ඉතින් මම ටික කලක් නිහඬව හිටියා. මොකද අර මම මුලින් කිව්වා වගේ මේකට අර සුදුසු වටපිටාව මේ සකස් කරගන්න බැරුව. නමුත් මම දැන් හිතුවා මේ ළමයිව අතාරින්න නරකයි. යම් කිසි දෙයක් ඉගෙන ගන්න කෙනෙක් ඒකෙන් යම් කිසි ආර්ථික වටිනාකමක් ලබා ගන්න. අනිත් එක අපි ඔක්කොම එකට එකතු වෙලා අපි රටට මෙහෙවරක් කළා කියන සතුටත් අපිට එතකොට තියෙනවනේ. නේ අපි දෙයක් ඉගෙනගෙන අපි විතරක් මුදලක් හම්බ කරා කියන තැන නෙමෙයි. අපි කරන සාරි නිර්මාණයක් අලෙවි කරාම බලන්න කී දෙනෙකුට ඒකේ අවස්ථා සැපේනවද කියලා. එතකොට අපි ඒක අපේ රටට කරන යම් කිසි මේ දෙයක් කියන්නේ නිර්මාණකරුවන්ට කරන උදව්වක් සහ රටට ඩොලර්ස් ගේන්න පුළුවන් දෙයක් මේක. දැන් අපි කලින් කිව්වා වගේ මේ ඩොලර් රුපියල් හොඳම පොයින්ට් එකක්. එතකොට මෙතනදී දැන් කවුරුත් හිතයි මේ ඩොලර්ස් හොයන්නේ කොහොමද පිට රට අය සාරි අඳින්නේ නැහනේ. නෑනේ කියලා. ඔව්. අපි එතකොට අපේ නිර්මාණශීලී බව යොදාගෙන අපි ඒකට ගැලපෙන නිර්මාණ තමයි බිහි කරන්න ඕන. අපිට පුළුවන් බිත්ති සැරසිලි කුෂන් කවර විවිධ ඇඳුම් නිර්මාණ විදේශිකයන් සඳහා කරන විවිධ ඇඳුම් නිර්මාණ ඉතින් අපිට ඕක කරන්න පුළුවන්. දැන් අපි පියවරින් පියවර ඒ තැනට ගිහිල්ලා අපි අවසානයේදී රටට දායාද කරන්න ඕනේ. අපිට ඩොලර්ස් හොයන්න පුළුවන් මගක් පාද ගන්න එක. ඔව්. ඉතින් ඇත්තටම දැන් ඔන්න ඔබට වැටහෙන්නට ඇති. දැන් අපි මේ කතා බහ කළ කරුණු කාරණා තුලින් පැච් පොයින්ට් කලාව කියන්නේ නිකන් ඉගෙනගෙන ඇවිල්ලා පැත්තකටලා ඉන්න ඕන කලාවකුත් නෙමෙයි. එහෙම නැත්නම් මාස කිහිපයක් කළා සාහිතිකයක් අරගෙන ගෙදෙට්ට වෙලා මම පැච් පොයින්ට් කළා කියලා ඉන්න ඕන කලාවකුත් නෙමෙයි. මොකද මේ හරහා ඔබ මේ පැච් පොයින්ට් කලාව ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේක ඉතා වටිනා කලාවක්. ඒ කියන්නේ ලංකාවේ මේක හැම තැනම ඔබට මේක පන්ති වලට ගිහලා ඉගෙන ගන්න බෑ. ඔබ ඉගෙන ගන්නව නම් ඇත්තටම මේකේ නියම ක්‍රමවේදයන් ඒ විධිමත් ක්‍රමවේදයන් දැනගෙන ගන්නට ඔබට හැකියාව තියෙන්නේ අපේ මේ ප්‍රවීණ ශිල්පිනී චාන්දනී රාජපක්ෂ මහත්මිය යටතේ පමණයි. මොකද අර කිව්වා මෙම කලාව හොරකම් කරලා වෙන විදියට උගන්වපු අයත් සිටියා. ඒ වගේ තැන් වලට හසු වෙන්නට එපා කියලාත් අය කිව්වා. එසේනම් ඔබට පුළුවන් මේ පැච් පොයින්ට් නිර්මාණ කලාව හදාරලා දැන් එතුමිය කිව්වා වගේ ඔබව අතාරින්නේ නෑ අය. මම එහෙම කියන්නේ දැන් ඔබ අහගෙන ඉන්නේ නැති අවසානයේදී ඔබේ නිර්මාණ ඔබ මම කිය ඔබේ වයස මට්ටම මේකට බලපාන්නේ නැහැ කියලා තයි කිව්වනේ. ඉතින් ඔබේ නිර්මාණ එකතු කරලා ලොකු ප්‍රදර්ශනයක් තියලා ඔබේ හැකියාවනුත් අගය කරලා ඒ වගේම ඔබට මේ තුලින් ඉදිරියට යන්න ඔබේ මේ හැකියාව තුලින් ඉදිරියට යන්න වෙළඳපොළක් සකසා ගන්නටත් ඇය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා කියලා කිව්වා. එහෙමනම් මේක ඉගෙන ගන්නවා කියන්නේ නිකන් ඉගෙනගෙන පැත්තකට වෙලා ඉන්න ඕනේ කලාවක් නෙමෙයි. අනිවාර්යෙන් ඉගෙන ගන්න. ශ්‍රී ලංකන් පැච් පොයින්ට් කලාව කියන්නේ ඔබවත් ඉදිරියට රැගෙන යමින් ඔබවත් ආර්ථික අතින් පොහොසත් කරමින් ඔබවත් යම් උසස් මට්ටමකට රැගෙන එන්නට තරම් හේතු කාරණා ඇති කලාවක්. ඒ නිසා අනිවාර්යෙන්ම අයත් සමග එකතු වෙන මේ පැච් පොයින්ට් නිර්මාණ කලාව හදාරන්න ඉගෙන ගන්න. මේ තුලින් ඔබටම දැනේවි ඔබ කොච්චර ලොකු දෙයක් ඔබට කරන්නට පුළුවන්ද. ඔබ තුල තියෙන හැකියාව අවදි කරගන්නට හොඳම කලාවක් තමයි මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් නිර්මාණ කලාව කියලා කියන්නේ. ඉතින් දැන් ඇය සූදානම්ෙන් ඉන්නවා මේ හරහා ඔන්ලයින් පාඨමාලා පවත්වලා ඒ හරහා ඔබ සම්බන්ධ කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒත් සමගම ලංකාවේ සෑම පළාතකටම ගිහිල්ලා ඔය කණ්ඩායම් ක්‍රමයට හරි මේ කට්ටිය එකතු වෙලා මෙම පැච් පොයින්ට් නිර්මාණ කලාවට ඔබව පුහුණු කරලා මේ නිර්මාණ කලාව අපේ ශ්‍රී ලංකාවේ අංක 1 කලාවක් බවට පත් කරන්නටත් ඔන්න ඇය දැනට සූදානම්ෙන් ඉන්න. ඉතින් අය සමග එකතු වෙන මේ කාර්යයට ඇයටත් සහාය වන්න ඔබට පුළුවන් මේ නිර්මාණ හරහා හොඳම අවස්ථාවන් උදා කරගන්න. ඉතින් දැන් මේ පිළිබඳව වැඩි විස්තර දැන් ඔබ පන්තියකට සම්බන්ධ වීමට සිටිනවා නම් අයගේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වීමට සිටිනවා නම් අපි දැන් සඳහන් කරනවා අයගේ දුරකථන අංකය ඒ හරහා ඔබට WhatsApp කරන්නටත් පුළුවන්. ඒත් එක්කම ඔබට අද දවසේ සමහර කාරණා කියවන්න අපිට මේ දේවල් අපිට ඇගෙන් අහගන්න ඕන තව වැඩි විස්තර කියලා හිතනව නම් ඔබට පුළුවන් ඇයට මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා විස්තර දැනගන්න. හැබැයි චාන්දිනී මහත්මිය ඇත්තටම කාර්ය බහුල කෙනෙක්. ඉතින් ඔබට කියයි අය මොන වෙලාවටද ඇයට දුරකථන අමුතුම් ගන්නට ඕනේ කියලා. ඒ වෙලාවට අනිවාර්යෙන් කතා කරන්න. ඇය ඔබට ඒ සඳහා පිළිතුරු ලබා දෙනවාමයි. මම දැන් කියන්නම් ඇයගේ දුරකථන අංකය 077
944යි 71යි 31 077යි 944යි 71යි 31 මේකට ඔබට WhatsApp කරන්නත් හැකියාව තියෙනවා. මොකද ඔන්ලයින් ක්ලාස් එකට ඔබ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් ඔබේ තොරතුරු ඇයගේ WhatsApp අංකයට යොමු කරලා ඒ සඳහා ඔබ ඉඩකඩ වෙන් කරවා ගන්න. මොකද ගොඩාක් අයව බඳව ගන්නේ නැහැ ඇයගේ මේ පාඨමාලාවන් සඳහා සීමිත පිරිසකට පමණයි අය අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඔබ සැලකිල්ලට ගන්න. ඒත් එක්කම තවත් මේ ගැන වැඩි විස්තර තොරතුරු දැනගන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් මෙම අංකයට කතා කරලා විස්තර දැනගන්න. චාන්දිනි මහත්මිය යම් මේ පිළිබඳව විස්තර දැනගන්නට යම් අයක ඔබතුමීට කතා කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් අපිට කියන්න ඔබතුමිය සාමාන්‍යයෙන් මේ අයට කතා කරන්නට නිදහසේ සැදී පැහැදී සිටින වෙලාවක් පිළිබඳව. ඔව් ඇත්තටම මම උදේවරුව මම කතා කරන්න එපා කියන්නේ මම පන්තියක් පවත්වනකොට මම මේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු සපයන්නේ නැහැ. මොකද මේ පන්තියට පැමිණිලා ඉන්න ශිෂ්‍යයන්ට බාධාවක් වෙන නිසා. ඉතින් මම මගේ ඉගෙන ගන්න පන්තියේ ළමයින්ටත් කියන්නේ ඕගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න ඕන නම් 5න් පස්සේ රෑ 10 විතර වෙනකන් වගේ කාලයක් තුල මේ කතා කරන්න. ඊට මම ඒකට මේ ඇත්තටම කැමතියි ළමෙක් මට කතා කරලා තොරතුරු ටික ගන්නවට මම ගොඩක් කැමතියි. එතකොට මට එයා වෙනුවෙන් යම්කිසි කාලයක් කැප කරලා මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් දෙන්න පුළුවන් මේ මැසේජ් කරනවටත් වැඩිය. ඉතින් එහෙම අවශ්‍ය අය ඉන්නවා නම් මට කතා කරන්න. හැබැයි අර වෙලාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම මේ අවස්ථාවල් වල වැඩක යෙදලා හිටියොත් සමහර විට ඕගොල්ලන් අරගෙන මම ආන්සර් කළේ නැත්තම් 5න් පස්සෙත් මට නැවත ගන්න රාත්‍රී 10ට ප්‍රථම. එතකොට මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්නම්. මොකද මේකෙදි ගුරුවරයා සමග ඒ සම්බන්ධතාවය ඇති කරගෙන යම් වටහා ගැනීමක් තුල ඉඳලා පන්තියට බැඳෙන එක ගොඩාක් හොඳයි කියලායි මගේ වැටහීම. ඔව්. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔබට පුළුවන් අයව සම්බන්ධ කරගන්න. ඉතින් ඇයගේ වැඩ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට ඔබට පුළුවන් ඇයට දැන් මේ සඳහන් කළ ආකාරයට කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔබව සම්බන්ධ කරගෙන ඇයගේ පාඨමාලාවන්ට මේ දැනුම ඔබට ලබා දෙන්නට ඇය ඇත්තටම සූදානමින් සිටින. ඉතින් මේ අවස්ථාව අරගන්නටත් ඔබ අමතක කරන්නට එපා. ඉතින් අද දවසේ මම තාක්ෂලාවට පැමිණිලා මේ පැච් පොයින්ට් නිර්මාණ කලාව පිළිබඳව ඔබට ඇය මේ ලබා දුන්න දැනුම් සම්භාරයක්. එතකින් ඇත්තටම ඔබ දැක්ක ඇයගේ නිර්මාණ. දැන් ඔබට දැන් අප මේ අතරේ සාකච්ඡාව කරන අතරතුර ඔබ දකින්නට ඇති චාන්දනී රාජපක්ෂ මහත්මිය විසින් මේ අපේ අපේ සාම්ප්‍රදායික බව රැකින මෝස්තර යොදා ගනිමින් මේ මෝස්තර කොයිතරම් අපූර්වට මේ සාරි මත නිර්මාණය කරලා තිබෙනවද කියන එක. හැමතැනම නෑ. හැමතැනම ගන්නත් නෑ. හැමතැනම දකින්නත් නෑ. ඔබ කොච්චර ආසුණා ලොකු ගාණක් ගෙවුවත් මේ සාරි ගන්න කිසිම සාප්පුවකින් ගන්නත් නෑ. ඔබ විසින්ම නිර්මාණය කළා මේ සාරි ඔන්න ඔබට හැඩ බලන්නත් පුළුවන්. ඒත් එක්කම ඔබට ආදායමක් මේකෙන් සලසා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණු කාරණත් එක්ක අපි අර දවසේ අපි ඇයට සමුදෙනවා. ඉතින් එහෙමනම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා චාන්දිනී රාජපක්ෂ මහත්මිය විසින් මේ ශ්‍රී ලංකන් පැච් පොයින්ට් නිර්මාණ කලාව හදාරන්න. එහෙනම් අපි තවත් දවසක අපේ ඇත් එක්ක හමු වෙමු. එහෙනම් අර දවසේ අප සමග එකතු වුණාට ජාතික සම්මානලාභී ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පිනී චාන්දිනී රාජපක්ෂ මහත්මියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි යට අයබෝවන් කියනවා. අයබෝවන් ඔබතුමීට. අයබෝවන්. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු. පරිස්සමින් ඉන්න. එහෙනම් සුබ දවසක් හැමදෙනාටම.
වසර 40ක කාලයක් මෝස්තර නිර්මාණ ශාස්ත්‍රය සඳහා නව්‍යතාවයන් එක් කරමින් ලෝකසෙවන, ලියතඹරා, ලියසෙවන ආදී රූපවාහිනී වැඩසටහන් තුළින්ද තරුණී සිරිකත මැහුම් තක්සලාව යන පුවත්පත් තුළින්ද මෝස්තර නිර්මාණ ශාස්ත්‍රයේ දැනුම් සම්භාරයක් ලබා දුන් ඇය Charles Xavier School of Home Science Technology ආයතනයේ අධිපතිනියයි. ශ්‍රී ලංකන් පැච්පොයින්ට් කලාවේ නිර්මාතෘවරය ජාතික සම්මානලාභී ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පිනී චන්දනී රාජපක්ෂ මහත්මිය විසින් මෙහෙයවන පැච්පොයින්ට් සාරි පාඨමාලාව සඳහා ඔබත් සම්බන්ධ වන්න. නව සිසුන් බදවා ගැනීම දැන් නැරඹුණා. අමතන්න 077 944 7131 WhatsApp 077 944 7131